මගේ නම කසනි. මේ කතාව මගේ ජීවිතේ සිද්ධ වුණු ටිකක් වෙනස්. ඒ වගේම හිතාගන්න බැරි විදියට මගේ හැඟීම් එක්ක සෙල්ලම් කරපු කතාවක්. මම විවාහ වෙලා ඉන්නේ දනුක එක්ක. දනුකව මම මැරි කරේ විවාහ යෝජනාවකින්. අපේ පවුල් දෙකේම කැමැත්ත මත තමයි ඒ දේ සිද්ධ වුණේ. ඉතින් ඒ වුණත් අපි දෙන්න ගොඩාක් ආදරෙන් හිටියා. දනුක කියන්නේ හරිම නිනිච්ච තැම්පත් චරිතයක්. එයා මට කිසිම අඩුවක් නොකර ආදරය කළා. මට ඕන හැමදේම දුන්නා. මම ආස කරන කෑම බීම, ඇඳුම් පැළඳුම් මේ හැමදේම එයා මට ගෙනත් දුන්නේ මම ඉල්ලන්නත් කලින්. අපේ ගෙදර ටිකක් විශාල පැණි පන්නේ වලව්වක් වගේ ගෙදරක්. ගෙදර හිටියේ දනුකගේ තාත්තා, අම්මා, මමයි දනුකයි විතරයි. දනුකගේ නංගිලා දෙන්නෙක් හිටියා. එයාලා විවාහ වෙලා පිටරට ජීවත් වුණේ. ඒ නිසා මේ ලොකු ගෙදර පාළුවම කෙන්නත් එක්ක තමයි දනුක මාව ඉක්මනටම මේ ගෙදරට කැඳාගෙන ආවේ. අපි ගොඩාක් සතුටින් තමයි කාලය ගත කළේ. දනුකලා කරන්නේ වාහන සේල් එකක්. ඒක පාරම්පරික ව්‍යාපාරයක්. දනුකයි දනුකගේ තාත්තයි ඔක්කොම වැඩ කරන්නේ ඒ කම්පැනි එකේ. දනුක උදේට යන්නේ තාත්තා එක්කමයි. ආපහු එන්නේ තාත්තා එක්කමයි. මේ කතාවේ මම වැඩිපුරම කියන්න ඕන චරිතය තමයි දනුකගේ තාත්තා. නැත්නම් මගේ මාමන්ඩි. එයාගේ නම සරත්. නම වගේම එයා හරිම තැම්පත් වුණාට හරිම ගැඹීරයි. දනුකගේ තාත්තා හරිම කඩවසම්. දනුකට වඩා ගොඩාක් ශක්තිමත් පෙනුමක් එයාට තිබුණා. වයස අවුරුදු 50ක් විතර වුණත් එයා දැක්කම් ඕනම කෙනෙක්ට හිතෙන්නේ අවුරුදු 35ක විතර කෙනෙක් කියලා. හොඳට ඇඟපත තියෙනවා. එයා ජිම් යනවද කියලා නම් මම දන්නේ නැහැ. ඒත් එයාගේ ඇඟ දැක්කම හරිම පුදුම හිතෙනවා. අත්තර නහර ඉලිප්පිලා, පපුව පළලයි. ඇත්තම කිව්වොත් ඒ පිරිමි ඇඟට මාත් ආසයි. මම දනුකට ආදරේ වුණාට දනුක ගාව නැති පිරිමි පෞරුෂයක් තාත්තා ගාව තිබුණා. ටික කාලයක් යනකොට මට මාමන්දිගේ අමුත්තක් දැනුණා. එයා මම දිහා බලන විදිය මම ළඟින් යනකොට එයාගේ හැසිරීම ටිකක් වෙනස් කියලා මට හිතුණා. සමහර දවස් රෑ කෑම මේසෙදි එයා මගේ දිහා බලාගෙන ඉන්නවා මම දැකලා තියෙනවා. මම ඇහැ උස්සලා බලති එයා ටක් ගාලා අහක බලා ගන්නවා. හැබැයි මම ඒක වැඩි ගණන් ගත්තේ නෑ. මම හිතුවා ඒක මගේ හිතේ විකාරයක් වෙන්නේ නැති කියලා. මොකද එයා දනුකගේ තාත්තා නිසා. හදිසියේ දවසක් අපිට ඉඩමක් බලන්න නුවර යන්න වුණා. දනුකලගේ සේල් එකට අලුතෙන් වාහන වගේක් ගෙන්නන්න අලුත් ෂෝරූම් එකක් නුවර පැත්තේ දාන්න අදහසක් තිබුණා. ඉතින් ඒකට සුදුසු ඉඩමක් බලන්න තමයි මේ ගමන යදාගෙන තිබුණේ. ගමන යන දාගෙන හිටියේ දනුකගේ තාත්තයි, දනුකයි, මායි. අම්මට ටිකක් අසනීප නිසා අම්මා ගෙදර නතර වුණා. කසනි ඔයාලා ඇස්ති වෙන්න. අපි උදේ 5ටවත් පිටත් වෙන්න ඕන. නුවර පාරේ ට්‍රැෆික් වැඩි වෙන්න කලින් යන්න ඕන. දනුක කලින් දවසේ රෑ මට කිව්වා. හරි දනුක මම එලාම් එක තියන්න. මම කිව්වා. පහුවදා උදේ පාන්දරම අපි ඇස්ති වුණා. මම ලානිල් පාට ලස්සන කොටගවුමක් ඇඳගත්තා. ඒක දනුක මට ගෙනත් දුන්න එකක්. දනුක කැමති මම කොටට අඳිනවට. කොහොමත් කාර් එකේ යන නිසා ප්‍රශ්නයක් නැහැනේ කියලා මාත් ඒක ඇඳගත්තා. අපි කාර් එකට පඩු දානකොටම දනුකගේ ෆෝන් එක රින් වුණා. දනුක ෆෝන් එක ආන්සර් කළා. විනාඩි 2ක් විතර කතා කළා. එයාගේ මූණ ටිකක් වෙනස් වුණා. තාත්තේ පොඩි අවුලක්. දනුක තාත්තා දිහා බලලා කිව්වා. "ඇයි පුතා මොකද වුනේ?" තාත්තා ඇහුවා. අර කස්ටම් එකෙන් ක්‍රියා කරන්න තිබ්බ වාහන වගේ අදම ක්‍රියා කරන්න වෙනවලු. ඩොකියුමන්ට් වල පොඩි ප්‍රශ්නයක් ඇවිත්. මම ගියේ නැත්නම් වැඩේ හිර වෙනවා. අද නිවාඩු දවසක් වුණාට මැනේජර් කතා කළා. දනුක හරිම අමාරුවෙන් වගේ කිව්වා. ඉතින් දැන් මොකද කරන්නේ? අර මිනිස්සු එහෙ ඉඩම පෙන්නන්න ඇවිත් බලාගෙන නැතිනේ. තාත්තා ටිකක් කල්පනා කළා. තාත්තා කසිනිත් එක්ක යන්න. මම කොහොම හරි දවල් වේති වැඩේ ඉවර කරගෙන එන්න බලන්නම්. එහෙම නැත්නම් තාත්තා ඉඩම බලලා ඕකේ නම් ඇඩ්වාන්ස් එක දීලා එන්න. කසිනි කොහොමද ආසාවෙන් හිටියනේ නුවර යන්න. දනුක යෝජනා කළා. මට පොඩි කෙස්මකුත් එක්ක අමුතු හැඟීමක් ආවා. තාත්තා එක්ක තනියම අනේක ගැන පොඩි චකිතයක් තිබුණත් මම ඒක පෙන්නුවේ නෑ. තාත්තා මගේ දිහා බැලුවා. "හා එහෙනම් කමක් නෑ. දුවලා ඇස්තිනේ. අපි යමු එහෙනම්. පුතා වැඩේ ඉවර කරගෙන පුළුවන් නම් එන්න." තාත්තා කිව්වා. ඉතින් ඒ නිසා මාමන්ඩි මායි නුවර යන්න පිටත් වුණා. දනුක අපිට අතවනලා ගෙදර නතර වුණා. තාත්තා ඩ්‍රයිව් කරේ. මම ඉස්සරහ සීට් එකේ වාඩි වුණා. කාර් එකේ AC එක දාලා තිබුණේ. හොඳ සුවඳක් වගේම සිසිලසක් දැනුණා. අපි මුලින් ටිකක් වෙලා යනකම් වැඩි කතා කළේ නෑ. "කසනි දුව මීට කලින් නුවර ගිහින් තියෙනවද?" ටික දුරක් ගියාට පස්සේ තාත්තා නිහඬ බව පින්දිමින් ඇහුවා.
තාත්තගේ කටහඬ හරිම ගැඹුරුයි. ඔව් තාත්තේ පොඩි කාලේ ගිහින් තියෙනවා. ඊට පස්සේ නම් ඉතින් ගියේ නෑ. මම කිව්වා. අද කාලගුණයත් හරිම ලස්සනයි. දනුක නැති එක තමයි පාළු. තාත්තා එහෙම කිව්වේ පාර දිහා බලාගෙනමයි. හැබැයි එයා ගියර් එක මාරු කරන හැම වෙලාවෙම එයාගේ අත මගේ අතේ කෑවේ කියලා මට හිතුණා. එයා ෂර්ට් එකේ අත් දෙක නවාගෙන හිටියේ. ඒ අත්තර තිබුණ මයිල් ගස් පවා හරිම ආකර්ශනීයයි කියලා මට හිතුණා. අපි වරකාපල හරියේ උදේට කෑවා. තාත්තා මම ගැන හරිම සැලකිල්ලෙන් හිටියේ. දුවට මොනවද ඕන? සැරට කන්න එපා බඩට අමාරුවේ කියලා එයා මට කෑම බෙදලා දුන්නා. ඒ වෙලාවේ එයා මගේ දිහා බැලුවේ හරිම ආදරණීය විදිහට. හැබැයි ඒ ඇස්වල තාත්තා කෙනෙක්ට එහා ගිය බැල්මක් තියෙනවද කියලා මට සැක හිතුණා. අපි ආයි ගමන පටන් ගත්තා. කඩු ගන්නාව කන්ද නගිනකොට පරිසරය හරිම ලස්සනයි. මීතුම ටිකක් තිබුණා. වාහනේ ඇතුලේ හරිම සීතලයි. දුවට සීතලද? තාත්තා මගේ දිහා බලලා ඇහුවා. මම වගේ දන හිස් දෙක ලං කරගෙන හිටි ගවම කොට නිසා. පොඩ්ඩක් විතර සීතලයි තාත්තේ. මම hina වෙලා කිව්වා. එයා AC එක අඩු කළා. දැන් හරිද? ඔව් තාත්තේ, thank you. ටික දුරක් ගියාට පස්සේ තාත්තා වාහනේ නැවැත්තුවා. පාර අයිනේ තිබුණ ලස්සන තැනක. එතනින් පහළ ලස්සන ගඟක් ගලාගෙන යනවා පේනවා. ගස් වලින් වටවුණු හරිම නිස්කලංක තැනක්. වටපිටාවේ කවුරුත් පේන්න හිටියේ නෑ. දුව බහිමුද? පොඩ්ඩක් කකුල් දෙක දිග අර ගන්නත් එක්ක එළියට යමු. අර ගඟ හරි ලස්සනයි. තාත්තා කිව්වා. හා තාත්තේ කියලා මා සීට් බෙල්ට් එක ගලවලා බැස්සා. ඇත්තටම එතන හරිම ලස්සනයි. හුලම් පාරට මගේ කොණ්ඩේ අවුල් වුණා. අපි වාහනෙන් බැහැලා පාරයිනෙන් පහළට තියෙන අඩිපාර දිගේ ගඟ ළඟට ගියා. ගල් පර්වත මැදින් වතුර ගලාගෙන යන සද්ද හරිම මිහිරි. මාමන්ඩි හෙමිසරේ කලිසම දනහිස ළඟට වෙනකම් උඩට කරගෙන සපත්තු දෙක ගලවලා ගඟට බැස්සා. එයාගේ කකුල් දෙකත් හරිම ශක්තිමත්. වතුර ගොඩාක් නෑදුව එන්නකෝ මේ ගල උඩට මාර සනීපයි වතුර පාර. තාත්තා මට කතා කළා. මමත් සෙරෙප්පු දෙක ගලවලා හිමින් ගලෙන් ගලට අඩිය තියලා වතුරට බහින්න හැදුවා. ගල්වල පාසි බැඳිලා තිබුණ නිසා හරිම ලිස්සනසුරේ. පරස්සමින් දුව ලිස්සනවා තාත්තා කිව්වා. මම තව අඩියක් ඉස්සරහට තිබ්බ විතරයි. මගේ කකුල ලිස්සලා ගියා. මට හිතා ගන්නවත් බැරි වුණා. මගේ කටින් කෑ ගැහුණා. මම ඇඳගෙන හිටියේ කොටක උමක් නිසා වැටෙනකොටම මගේ ගවම ඉස්සුණා. මම වතුරට වැටෙන්න කලින්ම මාමණ්ඩි පෑල මාව අල්ලගත්තා. එයාගේ ශක්තිමත් අත් දෙක මගේ ඉන වටේ එතී ගියා. මගේ පපුවකින් එයාගේ පපුවේ වැදුනා. ඒ වෙලාවේ මාව බේරගන්න එයා මාව තද කරලා අල්ලගත්තේ. ඒ මගේ ඇඟ හිරිවැටිලා ගියා. කවදාවත් නොදැනුණු අමුතුම හැඟීමක් මගේ ඇඟ පුරා දිව ගියා. අපි දෙන්න තප්පර ගානක් එහෙමම හිටියා. වතුර පාර මගේ කකුල්වල වදිනවා. තාත්තගේ හුස්ම මගේ මූණට වැටෙනවා. එයා මගේ ඇස් දෙක දිහා බලාගෙන හිටි අමුතුම බැල්මකින්. මගේ ගවම තෙමිලා ඇඟට ඇලිලා තිබුණේ. මට දැනුණා එයාගේ අත මගේ ඉනහරියෙන් තද වෙනවා. පරෙස්සමෙන් දුව මම කිව්වනේ ලිස්සනවා කියලා. තාත්තා රහසින් වගේ කිව්වා. එයා මාව අත්හැරියේ නැහැ. අනේ සොරි තාත්තේ මම වෙවුලන කටහඬින් කිව්වා. මම හෙමින් එයාගෙන් ඈත් වෙන්න හැදුවා. එතකොටයි මට තේරුණේ මම හොඳටම තෙමිලා කියලා. ගාම විතරක් නෙවෙයි මගේ යට ඇඳුම් පවා තෙමිලා තිබුණේ. තාත්තා මගේ දිහා උඩ ඉඳන් පහළට බැලුවා. තෙත ගාම නිසා මගේ ඇඟේ හැඩේ හොඳටම පේනවා කියලා මට තේරුණා. මට ලැජ්ජා හිතුණා වගේම හිතේ ඇති අමුතු සතුටකුත් දැනුණා. දුව හොඳටම තෙමිලානේ. ඔහොම යන්න බෑ. හුලං වැදුනොත් උණ ගැනි. තාත්තා කිව්වා. එයාගේ කටහඬ ටිකක් වෙනස් වෙලා තිබුණා. අපි අපහු කාර් එකට ආවා. මාව හොඳටම තෙමිලා නිසා කාර් එකේ සීට් එකක් තෙමෙනවා. මම සීට් වෙවුලන්න ගත්තා. අපි ඉක්මනට කොහෙන් හරි ඇඳුම් මාරු කරගමු. තාත්තා කිව්වා. මේ ළඟ හෝටලයක් තියෙනවා. මම දන්න. අපි එතනට යමු. මම හා කියන්න ඔළුව වැනුවා. විනාඩි 10කින් විතර අපි ලස්සන හෝටලයකට ආවා. ඒක ටිකක් කැලේ පැත්තට වෙන්න තිබුණ පොඩි හෝටලයක්. වැස්සත් පටන් ගන්න වගේ ආස කළු කරගෙන ආවා. තාත්තා රිසෙප්ෂන් එකට ගිහින් කතා කළා. මම පැත්තකට වෙලා හිටියේ තෙත ඇඳුම් නිසා ලැජ්ජාවෙන්. සර් අද බුකින්ස් ෆුල් වෙලා තියෙන්නේ. එක රූම් එකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඩිලක්ස් රූම් එකක්. රිසෙප්ෂන් එකේ හිටපු මිනිහයා කිව්වා. තාත්තා මගේ දිහා බැලුවා. දුව රූම්ස් දෙකක් නෑලු. එකයි තියෙන්නේ. අපිට වෙන තැනකට යන්න වෙලාවකුත් නෑ. දුවට සීතල වැඩි වෙයි. අපි ඒ රූම් එක ගමුද? ටික වෙලාවකටනේ ඇඳුම් මාරු කරගෙන යමු. මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. කමක් නෑ තාත්තේ. අපි ගමු. මම කිව්වා.
අපි ඒ රූම් එක ගත්තා. යතුරත් අරගෙන අපි ලිෆ්ට් එකේ උඩට ගියා. ලිෆ්ට් එකේ හිටියේ අපි දෙන්න විතරයි. ඒ පුංචි ඉඩේ අපි දෙන්න තනි වුණාම මගේ හිත වේගයෙන් ගැහෙන්න ගත්තා. තාත්තා කණ්ණාඩියේ මගේ දිහා බලාගෙන ඉන්නව මම දැක්කා. රූම් එකට ඇතුළු වුණාම තාත්තා දොර වැහුවා. ඒක ලස්සන ලොකු කාමරයක්. ලොකු ඇඳක් තිබුණා. ජනේල් වලින් පේන ඈත කඳු පන්තිය. වැස්ස පටන් ගත්තා. හෝගාලා වහින සද්දේ ඇහෙන්න ගත්තා. තාත්තා ජැකට් එක ගලවලා කුටුවක් උඩින් තිබ්බා. එයා මගේ ළඟට ආවා. මම හිටගෙන හිටියේ කාමරේ මැද. දුවගින් ඉක්මනට ඇඳුම් මාරු කරගන්න. නැත්නම් හෙම්බිරිසාව හැදෙයි. තාත්තා කිව්වා. එයා මගේ මූණ දිහා කෙලින්ම බැලුවා. මම කිව්වා. මගේ කටින් වචන පිටවන්නේ නෑ. රූම් එකට යනකොට මාමණ්ඩි මගේ දිහා බැලුවේ අමුතුම විදියකට. ඒ බැල්ම නිකන් මගේ ඇඳුම් විනිවිද යනවා වගේ මට දැනුණා. මගේ ඇඟත් එක්ක හිරිවැටිලා ගියා. ඒ බැල්මේ තිබුණේ ආරාධනාවක් වගේ දෙයක්. මට බයත් හිතුණා. ඒත් ඒකම මගේ හිතේ තිබුණ යටපත් කරපු ආශාවන් එළියට එන්න තකරනවා වගේ දැනුණා. දුවට උදව්වක් ඕනද? තාත්තා එක පාරටම ඇහුවා. එයා හිටියේ මට ගොඩාක් ළඟින්. මම ගැසිලා ගියා. නෑ තාත්තේ මම කරගන්නම්. මම ඉක්මනට කිව්වා. ඊට පස්සේ මම ඉක්මනට මගේ බෑග් එකත් අරගෙන නාන කාමරේට ගියා. මම දරවහල් ලොක් කරගත්තා. මගේ පපුව ගැහෙන සද්ද මටම ඇහෙනවා වගේ. මම කණ්ණාඩි ඉස්සරහට ගිහින් මගේ මූණ දිහා බැලුවා. මගේ මූණ රතු වෙලා මම හුස්ම ගත්තේ හරියට මැරතන් එකක් දුවලා ආවා වගේ. මට එළියෙන් තාත්තා ඇවිදින සද්ද ඇහෙනවා. මම දන්නවා එයා එළිය බලාගෙන ඉන්නවා කියලා. මම දන්නවා අද මොකක් හරි වෙන්න යනවා කියලා. මගේ හිත එක පැත්තකින් එපා කියනවා. අනිත් පැත්තකින් මම නොදන්නා අමුතු ලෝකයකට මාව ඇදලා ගන්නවා වගේ මට දැනුණා. මම ෂවර් එක ඇරියා. වතුර සද්දෙට මගේ හිතේ සද්ද යටපත් කරන්න බැලුවා. මේ කතාවේ ඊළඟ කොටස මීටත් වඩා රසවත්. කතාව කියවන්න කැමති අය අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ කතාව ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.